හායි අද බලමු අපි කොහෙද යන්නේ කියලා. අද ගමන පටන් ගන්නේ බණ්ඩාරවලින්. ඔන්න අපි දැන් බණ්ඩාරවලින් බස් එකට නැගලා ඉන්නේ අපේ ගමන ආරම්භ කරන්න. මෙතනින් අපි මුලින්ම යන්නේ හැටන් වලට. ඔන්න පේනවනේ අපි අද යන්නේ කොහෙටද කියලා. දැන් ට්‍රේන් වැඩ කරන්නේ නැති නිසා බණ්ඩාරවලින් හැටන් වලට ඇවිල්ලා ඊට පස්සේ හැටන් වලින් අපි නලතනියට යන්න පිටත් වුණා. ඈත පේන සිරිපා කඳ මුදුන් සිතින් වන්දනා කරගනිමින් මේ ලස්සන පරිසරය පහු කරමින් අපි නල්ලතනියට හිමීට ළඟා වුණා. නල්ලතනියෙන් අපි ගමන පටන් ගත්තේ 8ට විතර. රාත්‍රියේ සිසිල් සුළඟ මග දෙපස දැල්විච්ච විදුලි ආලෝකය අතරින් අපි හිමීට ඉදිරියට ගමන් කරා. මග පුරාවටම වන්දනාකරුවන් සහ සංචාරකයන් විශාල පිරිසක් දැක් ගන්න හැකි වුණා ඒ රෑ වෙලා වුණත්. මකර තොරණට ළඟා වුණාට පස්සේ අපි බුදුන් වන්දනා කරලා සමන් දෙවියන්ගේ ආශිර්වාදෙත් අරගෙන අපේ ගමන ඉදිරියටම ගමන් කරා. අපි කියන්නේ ඉතින් මේ ගමනට ගියේ මායි මල්ලි. මේ මගේ 4 වෙනි සිරිපා වන්දනාව. ඉතින් නඩේ ගුරා වෙච්චි මල්ලිගේ නම් මේක 16 වෙනි සිරිපා වන්දනාව. ඔය ඈත පේන්නේ අපි යන්න ඕනි ගමන් මග. ලයිට් දාලා ලස්සනට පේන්නේ. ඊට පස්සේ අපි ළඟා වුණා සාම චෛත්‍ය ළඟට. ඉතින් සාම චෛත්‍ය ගාවත් ටිකක් වෙලා නැවතිලා වන්දනා කරලා ආපහු අපි සිරිපා කරුණා කරන්න පටන් ගත්තා. අපේ බුදුන් අපි වඳින්න සමන් දෙවියෝ පිහිටවන්න. අපේ බුදුන් අපි වඳින්න සමන් දෙවියෝ පිහිටවන්න. පාන්දර 12 වගේ වෙද්දී අපි සිරිපා මුදුනට ළඟා වුණා. මෙන්න මේ විදිහට තමයි උදේ පාන්දර දකින්න ලැබෙන්නේ. වලාකුළු අතරින් ඈත පේන කඳු වැටි, ඒ වගේම ඈතට විහිදිච්ච භූදර්ශන, එහි තියෙන නිස්කලංක බව හිතට වගේම ගතටත් ගේන්නේ පුදුමාකාර සුවයක්. බුද්ධං සරණේ සිරස දරාගෙන ධම්මං ආපහු පහළට එන ගමන් අපි බගවාලෙන ගාවත් නැවතුණා පොඩි වෙලාවකට. අතීතයේ කොයිතරම් රජවරු මේ බගවාලෙන පහු කරලා යන්න ඇතිද නේද? ඊළඟට මග දිගට තියෙන මේ අලංකාර වනාන්තරයේ මැද්දෙන් උස ගස් අතරින් අපි ගමන් කරමින් මේ ලස්සන පරිසරයේ අපූර්ව සුන්දරත්වයේ විඳගනිමින් පහළට ගමන් කරා. වටේටම ඇහෙන කුරුල්ලන්ගේ හඬ, ඒ වගේම මේ පිරිසුදු වාතය ගමනට සුන්දරත්වය එකතු කරේ පුදුම විදියට. මේ ගස් ඔක්කොම මේ කඳුකර පරිසර පද්ධතිවල මේ සුළඟට ඔරොත්තු දෙන විදියට ඒ කඳන් ඇඹරිලා හැදිලා තියෙනවා. ඒ කඳුකර පරිසරයට ගැළපෙනම විදියට. ඉතින් මේවා බලන්න පුළුවන් මේ සිරිපාද අඩවියේදී. අපි පල්ලෙහාට එන ගමන් පහු කරා සීත ගඟුල. ඉතින් සිරිපා වන්දනා කරන වන්දනාකරුවන් මේ සීත ගඟුලෙන් නාලා පිරිසුදු වෙලා තමයි ඉහළට කරුණා කරන්න පටන් ගන්නෙ. දැන් අපි අන්තිමේදී ජපන් සාම චෛත්‍යයත් පහු කරලා අපේ ගමනාන්තයට ගොඩක් කිට්ටු වෙලා ඉන්නේ. ශ්‍රීපාදේ කියන්නේ ඇත්තටම කිව්වොත් ස්වභාවික පරිසරයක්. ඒ වගේම ආගමික උරුමයක්. ඉතින් මේ ආගමික උරුමය, ඒ වගේම මේ පරිසර පද්ධතිය රැක ගැනීම අපි හැමෝගෙම වගකීමක්. කිසිම වෙලාවක මේ පරිසර පද්ධතියට කුණු කසල එකතු කරන්න එපා. මොකද අනාගත පරපුර වෙනුවෙන් මේ පරිසරය අපි ඇත්තටම රැක ගන්න ඕනි. අපි ගෙනාවුත් මොනවා හරි කසල, ඒ වගේම පොලිතින් ඒව නැවත මේ පරිසරයෙන් අරගෙන යන්න යද්දී ඔයාලා ඒව කවදාවත් මේ පරිසරයට එකතු කරලා යන්න එපා. ඉතින් අනාගත පරම්පරා රාශියක් වෙනුවෙන් අපි මේ පරිසරය මේ විදිහටම පරිස්සම් කරන්න ඕනි. ඒක අපේ වගකීමක්. වන්දනා කරන හැම වන්දනාකරුවෙක්ගේම වගකීමක්. ඔබ සියලු දෙනාට සමන් දෙවි පිහිට.